my dear lovely student. Today I will tell you how to use can or cannot. can 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 කියන්නේ පුතේ පුළුවන් කියන එකට. cannot 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 කියන්නේ පුතේ බෑ කියන්න. ඉතින් cannot කියන එකේ short form එක තමයි can't කියන්නේ. can't කියන්නේත් බෑ කියන එකට. ඒ කියන්නේ මොකද්ද පුතේ? ඒක වචන. ඒක වචන පදවලට අපි singular කියලා කියනවා. ඒ වගේම මේ මොකද්ද? plural. බහුවචන පදවලට අපි plural කියලා කියනවා. ඉතින් මේ singular plural හැම වචනයක්ම වෙනසක් නැතුව මේ can cannot එක use කරන්න පුළුවන් අපිට. ඒ නිසා මේ පාඩම හරියම ලේසියි අපිට ඉගෙන ගන්න. Today we learn can. අද අපි can භාවිතා කරන්නේ කොහොමද කියලා ඉගෙන ගනිමු. ඔන්න පුතේ අපිට can එක use කරන්න පුළුවන් subject ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි බලමු මේ subject එක can use කරන්නේ කොහොමද කියලා. We can. I can. You can. They can. It can. He can. She can. ඔන්න පුතේ subject එකත් එක්ක can use වෙන්නේ මෙහෙමයි. I can. You can. We can. She can. He can. It can. They can. can. can කියන්නේ පුළුවන් කියන එක. පුළුවන් කියලා අපිට දෙයක් කියන්න අපි can use කරනවා. ඒ වගේම හැකියාව ability එක ගැන කියන්නත් අපිට can use කරන්න පුළුවන්. ඒ වගේම possibility එක කියන්නේ කරන්න පුළුවන් දෙයක් කියන්නත් අපි can use කරනවා. ඒ වගේම permission අවසර ගැනීම අපිට ඉල්ලන්න අවසර ගැනීමක් කරන්න can use කරන්න පුළුවන්. Let's learn few examples. I can teach. මට පුළුවන් උගන්වන්න. I can teach. They can exercises. ඔවුන්ට පුළුවන් ව්‍යායාම කරන්න. They can exercises. She can drive. ඇයට පුළුවන් පදවන්න. She can drive. He can ride. ඔහුට පුළුවන් බයිසිකල් පදින්න. He can ride. මල්කි can write. මල්කිට පුළුවන් ලියන්න. මල්කි can write. චතු can climb. චතුට පුළුවන් ගසට නගින්න. චතු can climb. ටිනා can paint. ටිනාට පුළුවන් වර්ණවත් කරන්න. ටිනා can paint. See you in a new video. Goodbye.